යුද්ධෙටත් ඇවිත් සිදු පිට නැවූ නැගීලා පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා පරංගි උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැහැලා ලක් ඉතිහාසයේ තුල කඳු රට පාලකින් හා පෘතුගීසින් අතර නිරන්තරයෙන්ම යුද්ධ ගැටුම් නිර්මාණය වෙනවා. එහෙනම් අද දවසේ අපේ කතාව පෘතුගීසින් අන්ත පරාජයට පත් කළ කන්ද උඩරට පාලකින්ගේ ජයග්‍රහණයකින් කෙළවර වුණු දන්තුරේ සටන සම්බන්ධව පොඩි කවියකින් ඒ සටන පිළිබඳව ඇති තොරතුරු අරන් එන්න. එහෙනම් මෙන්න මෙහෙම එකක්. පරංගියා දන්තුරේට ආපු වෙලාවේ සූසා වැටුණා උඩ රැටියගේ මකර වලල්ලේ විමල ධර්ම සූරිය ලෙස නමක් රජ වුණේ පරංගියා 94 නමට බය වුණේ සරේ මොකක්ද මෙන්න කතාව. පරංගියා දන්තුරේට ආපු වෙලාවේ සූසා වැටුණා උඩ රැටියගේ මකර වලල්ලේ විමල ධර්ම සූරිය ලෙස ඔන්න කවිය. පරංගියා දන්තුරේට ආපු වෙලාවේ සූසා වැටුණා උඩ රැටියගේ මකර වලල්ලේ විමල ධර්ම සූරිය ලෙස නමක් රජ වුණේ පරංගියා 94 නමට බය වුණේ. එහෙනම් වෙන්න පුතා 1594. එහෙනම් මේක ඇති වෙන්නේ දන්තුරේ කියන වෙල්ල ආයේදී. එහෙනම් ඒ සඳහා මූලිකත්වයේ ගන්න පෘතුගීසි කපිතාන් ජෙනරල් එයාට වෙන්නේ ෆෙරෝ ලෝෆේස් ද සූසා. ඒ වගේම මේ සටන සඳහා මූණපාන උඩරට පාලකයා බවට වෙන්නේ පළවෙනි විමල ධර්ම සූරිය. ඉතින් කුසුමාසන දේවිය උඩරට රජ කරවීමට පෘතුගීසින් කරපින්නාගෙන එති. ඊට එරෙහිව සටනට එළඹෙන පළවෙනි විමල ධර්ම සූරිය කියන පාලකයා දන්තුරේ වෙල්ලායේදී පෘතුගීසින්ට 1594 දී ඒ දැවැන්ත පරාජයකට අත්කරලා දීලා තිනවා. එය උඩරට ඉතිහාසයේ තුල විතරක් නොව පෘතුගීසින්ගේ මේ යටත් විජිත ඉතිහාසයේ තුල ඔවුන් අත්කරගත් දැවැන්තම හා දරුණුතම පරාජය බවට පත්වවසා.